Hello, welcome to Happy Plate Tips. එන්න අද ඉඳන් මාත් එක්ක අලුත් ලස්සන ජර්නි එකක් යන්න. මේක තමයි ඔයාගේ සතුටුදායකම ආරම්භය. මං අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ගොඩක් වටින රහසක්. රහසක් කිව්වට මේක හරිම සරල දෙයක්. මම මෙහෙම කියන්නම්. අපි කන ආහාරය හෙට දවසේ අපි කවුද කියන එක තීරණය කරනවා. ඒ කියන්නේ හෙට දවසේ ඔයා නිරෝගීමත් ශක්තිමත් පුද්ගලයෙක් වෙනවද? එහෙමත් නැතිනම් රෝගී අක්‍රියතා සහිත පුද්ගලයෙක් වෙනවද කියන එක තීරණය කරන්න ඔයා කන ආහාරය හේතු වෙනවා. ඒ වගේම දියවැඩියාව, හෘද රෝග, කැන්සර් වැනි බෝ නොවන අසංක්‍රමික රෝග බොහෝමයකටත් මේ සෞඛ්‍යමත් නොවන ආහාර හේතු වෙනවා. ඒ වගේ අවදානම අඩු කර ගැනීමට ඔබ මම අද මේ කන ආහාරයට පුළුවන්. මේ වගේ සෞඛ්‍යමත් පුරුදු ජීවිතයේ මුල් කාලයේ ඉඳන්ම සංවර්ධනය කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. අපි ළමා කාලයේ හදාගන්න ආහාර පුරුදු වැඩිහිටි ජීවිතේ පුරාවටම අපිත් එක්ක යනවා. ඒවා නරක පුරුදු වුණොත් අපි අරගෙන යන්නේ නරක පුරුදු. ඒ කියන්නේ අනාගතේ රෝගී කෙනෙක් වීමට ඉතා හොඳ පුරුද්දක් අපි අරගෙන යනවා කියන එක. හොඳ සෞඛ්‍යදායක ආහාරයක රහස හරිම සරලයි. ප්‍රමාණවත් බව, සමතුලිතතාවය, මධ්‍යස්ථ වීම සහ විවිධත්වය කියන මේ කරුණු හතර ඒකේ පදනම. ඒ වගේම මෙම ආහාර පිරිසිදු රසායනික දූෂණ වලින් අහිතකර මේද, අධික සීනි, ලුණු මේ වගේ අඩු ස්වභාවික සෞඛ්‍ය සම්පන්න ආහාර විය යුතුයි. මේ වගේ වටින තොරතුරු වගේම අපි එදිනෙදා කෑමට ගන්න කෑමවල තියෙන ගුණාගුණ, ඒවා කෑමට ගන්න සුදුසුම විදිය වගේ දේවල් අපි Happy Plate Tips වලින් කතා කරමු. එන්න අදම ඔයාගේ Happy Plate එක හදමු.